Hello everyone, welcome back to my YouTube channel. 안녕! අද මං ඔයාලත් එක්ක කතා කරන්නේ KIIP level 2 29 වෙනි grammar part එක. ඔයා මගේ වීඩියෝ එක මුලින්ම දැක්කේ අද නම් මේ තියෙන්නේ මගේ YouTube channel එක. මෙතනින් playlist කියන එක click කරලා Korean grammar KIIP level 2 කියන එකට ගිහිල්ලා පළවෙනි grammar එකේ ඉඳන් බලන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. අද කතා කරන මේ කියන ග්‍රැමර් එක යෙදෙන්නේ තොංසා. එහෙම නැත්නම් ක්‍රියාපදත් සමග. ඔයාලට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඔයාලට පාඩම් කරන් යද්දි පටලැවෙන්න පුළුවන්. මේ හා සමානව යන ග්‍රැමර් පැටර්න් කිහිපයක් තියෙනවා. උදාහරණයක් ලෙස මම ඔයාලට කියලා දීලා ඇති දෙවෙනි ග්‍රැමර් පාර්ට් එක ඔයාලට ආපස්සට ගිහිල්ලා බලන්න පුළුවන්. නන් කියලා ග්‍රැමර් එකක්. හැබැයි මේක නෙවෙයි. ඒක යෙදෙන්නේ විශේෂණ පදත් සමග. උස ළමයා, මිටි ළමයා එහෙම කියලා මම ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට පැටලෙවෙනවා නම් ආයෙත් ගිහින් බලන්න පුළුවන්. මේ අද කතා කරන ග්‍රැමර් එක යෙදෙන්නේ ක්‍රියාපදත් සමග. ඒ වගේම නන් මෙහෙම නැතුව නන් කියන එක යෙදෙන අවස්ථාවක් මම මීට දවස් කිහිපයකට කලින් ඔයාලත් එක්ක කතා කරා. ඒක යෙදෙන්නේ ක්‍රියාපදත් සමග. ඒ කියන්නේ අපි ජීවත් වෙමින් ඉන්න මිනිහා, සොවුල් වල ජීවත් වෙමින් ඉන්න මිනිසා, දැන් කන මිනිසා, දැන් අර කේක් එකක් හදමින් ඉන්න කාන්තාව එහෙම කියලා අපි කතා කරන්නේ නන්. මොකක් හරි ක්‍රියාවක් දැන් කරමින් ඉන්න අවස්ථාවල අපි යොදන්නේ නන්. ඉතින් මේ ඔක්කොම එක හා සමානව ළඟින් යන ඒවා නිසා ඔයාලට පටලවෙන්න පුළුවන්. එතකොට ඔයාලා පාඩම් කරද්දී මේ ඔක්කොම ටික මේ එක හා සමාන ටික එක ළඟින් තියාගෙන පොඩ්ඩක් නැවත නැවත බලන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි වෙයි. හරි, අද ග්‍රැමර් එක පැහැදිලි කරනවා නම් ක්‍රියාපදයකට පසුව යෙදෙන නාමපදය වෙනස් කරමින් අතීතයේ සිදු වූ ක්‍රියාවක් ගැන ප්‍රකාශ කිරීමේදී තමයි අපි මේක භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට හදපු කේක් එක, ගහපු ෆොටෝ එක, කාපු කෑම එක. ඒ වගේ ඒවා මේකට එක්සැම්පල් විදිහට ගන්න පුළුවන්. හරි, දැන් අපි බලන්න යමු මේක යෙදෙන්නේ කොහොමද කියලා. පළවෙනි එක පච්චිම් සහිත, දෙවෙනි එක පච්චිම් රහිත. පච්චිම් සහිත අවස්ථාව ගැන කතා කරනව නම් මූලික ස්වරූපයෙන් පවතින ක්‍රියාපදයක දා කපල ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම් එකක් නම්. ඒ කියන්නේ හල් අක්ෂරයක් නම් අපි එවැනි අවස්ථාවල n කියන එක තමයි එකතු කරන්නේ. අපි එක්සාම්පල් වලට ගිහිල්ලා බලමු. පළවෙනි එක මොක්තා. ඒ කියන්නේ කනවා කියන එක. ඉතින් මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ අල් කයන්න. ඉතින් මේක හල් අක්ෂරයක්. ඒ කියන්නේ පච්චිම් එකක් නිසා අපි n කියන එක එකතු කරනවා. එතකොට මොක්තා කියන්නේ කනවා, මොගන් කියන්නේ කාපු කියන වගේ අදහසක් තමයි මෙතන එන්නේ. ඊළඟ එක්සාම්පල් එක ඉක්තා. ඒ කියන්නේ කියවනවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම් එකක්. ඒ කියන්නේ අල් අක්ෂරයක් නිසා n කියන එක එකතු කරනවා. එතකොට ඉක්තා කියන්නේ කියවනවා, ඉල්ගන් කියන්නේ කියවපු කියන අදහස් තමයි එන්නේ. ඊළඟ අවස්ථාව තමයි පච්චිම් රහිත අවස්ථාව. මේක යෙදෙන්නේ මූලික ස්වරූපයෙන් පවතින ක්‍රියාපදයක දා කපලා ඉවත් කරාට පස්සේ ස්වරයක් නම් තියෙන්නේ. ඒ කියන්නේ පච්චිම් රහිත අවස්ථාවක් නම් අපි එවැනි අවස්ථාවල n කියන එක තමයි එකතු කරන්නේ. අපි එක්සාම්පල් වලට ගිහිල්ලා බලමු. පළවෙනි එක මන්නාදා. ඒ කියන්නේ හමු වෙනවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ නාවල තියෙන ආ කියන සරය. ඉතින් ඒක පච්චිම් රහිත අවස්ථාවක් නිසා අපි n කියන එක එකතු කරනවා. එතකොට මන්නාදා කියන්නේ හමු වෙනවා, මන්නන් කියන්නේ හමු වුණ කියන අදහස. ඒ කියන්නේ අතීත කාලෙන් කලින් හමු වුණ කියන අදහස් තමයි මේකෙන් එන්නේ. දෙවෙනි එක කදා. ඒ කියන්නේ යනවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ ආ කියන සරය. ඉතින් මේක පච්චිම් රහිත අවස්ථාවක් නිසා n කියන එක එකතු කරලා තියෙනවා. එතකොට කදා කියන එක කන් බවට පත් වෙලා තියෙනවා. මේකේ තේරුම විදිහට ගියපු කියන අදහස අපිට ගන්න පුළුවන්. හරි, දැන් ඔයාලට මේ ග්‍රැමර් එක යෙදෙන ආකාර පැහැදිලි ඇති. හැබැයි මීට මේ මං කියලා දීපු නීතියට පටහැනිව යන අවස්ථාවන් තියෙනවා. ඒක අපි අවිධිමත් ක්‍රමයේ යටතේ ඉගෙන ගමු මේ ටේබල් එකට ගිහිල්ලා. මේකේ මේ තරු ලකුණු දාලා highlight කරලා තියෙන ඒ වගේ අවස්ථාවන් දෙකක්. පළවෙනි එක තත්තා. ඒ කියන්නේ අහනවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම් එකක්. ඉතින් අපි ඉගෙන ගත්තේ පච්චිම් එකක් තිබුණොත් n කියන එක එකතු වෙනවා කියලා.
ඉතින් මෙතන ඒ විදිහට "අන්" කියන එක එකතු වෙලා තියෙනවා. නමුත් මෙතන ඊට වඩා විශේෂ දෙයක් වෙලා තියෙනවා. ඒ තමයි මේ පච්චිම එකක් විදිහට තියෙන "අල්" තයන්න කැපිලා ඉවත් වෙලා ගිහිල්ලා "අල්" අයන්න වෙලා තමයි "අන්" එකතු වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේක අපි අවිධිමත් ක්‍රමය යටතේ විශේෂයෙන් වෙනම හඳුනාගන්නේ. ඉතින් එතකොට තෙත්තා කියන එක තරන් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අහපු කියන වගේ අදහසක් තමයි එන්නේ. එක්සාම්පල් එකක් විදියට මම ඊයේ අහපු සින්දුව. එතකොට අතීත කාලෙන් තමයි මේකේ තේරුම එන්නේ. ඊළඟ එක තමයි මන්දල්ටා. ඒ කියන්නේ හදනවා කියන එක. ඉතින් මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම එකක්. අපි කලින් ඉගෙනගත්ත විදිහට නම් පච්චිම එකක් තිබුණොත් අපි "අන්" කියන එක තමයි එකතු කරනවා කිව්වේ. නමුත් මේ අවිධිමත් ක්‍රමය යටතේ මෙතනදී "අන්" කියන එක එකතු වෙලා නැහැ මන්දල්ටා කියන එකේ. "න්" කියන එක තමයි එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන මේ "අල්" අයන්න විදිහට තියෙන පච්චිම එක කැපිලා ඉවත් වෙලා ගිහිල්ලත් තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ විශේෂත්වය. එතකොට මන්දල්ටා කියන එක මන්දන් බවට තමයි පත් වෙලා තියෙන්නේ. මන්දල්ටා කියන්නේ හදනවා, මන්දන් කියන්නේ හදපු කියන වගේ අදහසක් තමයි මෙතනින් ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් අපි බලන්න යමු මේ ග්‍රැමර් එක වාක්‍ය වලට යෙදෙන්නේ කොහොමද කියලා. 안젤라 씨, 번역한 서류 좀 가져오세요. 네, 알겠습니다. මේකේ තේරුම තමයි අංජලා ට්‍රාන්ස්ලේට් කරපු ඩොකියුමන්ට් ටිකකට අරගෙන එන්න කියලා කියන්නේ. එතකොට තේරුණා කියලාත් කියනවා. එතකොට පර්නියොක් හදා කියන්නේ ට්‍රාන්ස්ලේට් කරනවා, පරිවර්තනය කරනවා කියන තේරුම. ඉතින් මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ සරයා. ඉතින් සරයක් වුණොත් පච්චිම රහිත අවස්ථාවක් නිසා මම ඔයාලට කිව්වා එකතු කරන්නේ "න්" කියන එක කියලා. එතකොට ප්යොන්යොක් හදා කියන එක ප්යොන්යොක් හන් බවට පත් වෙලා තියෙනවා. එතකොට පරිවර්තනය කරපු කියන අදහස් තමයි එන්නේ. මීට කලින් පරිවර්තනය මොන ඩොකියුමන්ට්ද පරිවර්තනය කරපු. කලින් පරිවර්තනය කරපු ඩොකියුමන්ට් තමයි ගේන්න කියලා කියන්නේ. ඊළඟ එක "희ය우씨, 아까 도착한 택배를 저쪽으로 옮겨주세요. 네, 알겠습니다." මේකේ තේරුම තමයි කලින් පැමිණි තෙප් එක අර පැත්තෙන් තියන්න කියන වගේ අදහසක් මේකෙන් එන්නේ. තොචක් හදා කියන්නේ පැමිණෙනවා ළඟා වෙනවා කියන තේරුම. ඉතින් මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ සරයක්. ඉතින් පච්චිම රහිත අවස්ථාවක් වුණොත් "න්" කියන එක තමයි එකතු කරනවා කියලා මම ඔයාලට කිව්වේ. එතකොට තොජක් හදා කියන එක තොජක් හන් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේකේ තේරුම විදිහට කලින් ළඟා වුණු කියන වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. එතකොට කලින් ළඟා වුණු තෙප් එක කියන අදහස් තමයි මේකේ තේරුම වෙන්නේ. මේ හැම අවස්ථාවකම ක්‍රියාපදයේ අතීත කාලයෙන් ප්‍රකාශ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ එක "이건 고항에 갔을 때 찍은 사진이에요." මේකේ තේරුම තමයි මේක ගමට ගියපු විට ගතපු පින්තූරයක්, ගහපු ෆොටෝ එකක් කියන අදහස තමයි මේකේ තේරුම වෙන්නේ. එතකොට චික්තා කියන්නේ ගහපු. ෆොටෝ ගහනවට අපි කියන එක චික්තා කියන එක. එතකොට ඒකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම එකක්. ඉතින් පච්චිම එකක් තියෙන අවස්ථාවක් වුණොත් අපි "අන්" කියන එක තමයි එකතු කරන්නේ. එතකොට චික්තා කියන එක චිගන් බවට පත් වෙලා තියෙනවා. එතකොට චික්තා කියන්නේ ෆොටෝ ගහනවා කියන එක, චිගන් කියන්නේ ගහපු කියන, ගතපු කියන අදහස පාස්ට් ටෙන්ස් එකෙන් අතීත කාලෙන් තමයි මේකේ තේරුම එන්නේ. ඊළඟ එක "프랑스에서 온 아나이sam니다." මේකේ තේරුම තමයි ප්‍රංශයෙන් ඉඳන් ආපු ඇනයිස් වේ කියන අදහස. එතකොට "ඔන්" කියන එක හැදිලා තියෙන්නේ ඔදා කියන්න එනවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ සරයක්. ඉතින් පච්චිම රහිත අවස්ථාවක් වුණත් "න්" කියන එක එකතු කරන්නේ. එතකොට ඔදා කියන එක "ඔන්" බවට පත් වෙලා තියෙනවා. ඔදා කියන්නේ එනවා, "ඔන්" කියන්නේ ආපු කියන වගේ අදහසක් තමයි මේකේ තේරුම විදිහට එන්නේ. හරි, අද ග්‍රැමර් කොටස කතා කරලා ඉවරයි. අපි ඊළඟ දවසේ තවත් අලුත් ග්‍රැමර් කොටසකින් හමු වෙමු. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් පහලින් ටයිප් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්.